සුළු දෙයක් තියෙනවා. ඉස්සරහම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න ඕනේ. මේක කිසිම දෙයක් වෙනස් කරන්න නැහැ. නිකන් ප්‍රොම්ප්ට් එක කොපි කරා මම දැන් කොපි කරගෙන ආවා. මෙතන පේස්ට් කරනවා command V ඔබලා. ඊට පස්සේ මේ ප්‍රොම්ප්ට් එකේ තියෙනවා ඉස්සරහම මොකද්ද මේ මාකටිං පෝස්ටර් එකට වෙන්න ඕන දේ කියලා. ඊට පස්සේ එන ග්‍රිඩ් 6 තියෙන ඕන විදියත් මේ කියලා තියෙනවා. ඊට පස්සේ ගන්න ඕනේ ඔය ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක. මේක ඕන මේකට හදාගන්න පුළුවන්. මම මේ යූස් කරන්නේ ක්‍රේප් රන කියන අය අලුතෙන් ආපු අයිස් ලටේ කියන ප්‍රොඩක්ට් එකට තමයි මේක හදන්නේ. මම ගාව සේව් කරන් තියෙනවා පින්තූරයක්. ඒක ඇදලා මෙහෙම දානවා. ඔයාලට ඕන නම් වෙබ් එකේ තියෙන පින්තූරයක් වුණත් එම්ම කොපි කරලා මෙතන පේස්ට් ඔබන්න පුළුවන්. කෙලින්ම ඊට පස්සේ එන්ටර් දෙන්න තියෙනවා. ඊට පස්සේ අපේ නැති මේ ඉමේජ් එක ඇවිල්ලා තියෙනවා. මෙන්න තියෙනවා ග්‍රිඩ් එක. හොඳටම තියෙන අතර ඉමේජ් එක හිතා ගන්නත් බෑ මෙච්චර ක්වොලිටි එක අවුට්පුට් එකක් දෙන්න පුළුවන් කියලා Gemini වලින්. මෙහෙම තමයි ටග් ගාලා වා මාකටිං මටීරියල් වලට පෝස්ටර් එකක් හදාගන්නේ මේ ස්ටයිල් එකේ. මම ප්‍රොම්ප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. Gemini වලටත් මම ලින්ක් එක දාලා තියෙනවා. මෙහෙම තමයි කරන්නේ. ඔය මොකක්ද ටග් ගාලා ඉගෙන ගත්තා නම් මේ ප්‍රොම්ප්ට් එකක් ඔයාට වටිනාකමක් හම්බුණා නම් ඔයා අපේ සබ්ස්ක්‍රයිබ් එක දාලා සපෝට් එකක් දෙන්න. ජය වේවා.